ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ සොඳුරු අන්තර්ජාලීය නවාතැන ලක්විෂන් TV හද නිවන රස පියස. සුමිත් තමිල් නූන් චැම්පියන් කුසලාන අත්පොන් තරගමාලාව හෙට දවස අගෝස්තු 15 ඔබට මතක ඇති. විශේෂයෙන්ම මියුරු සංගීතය සමගින්ම අත්පොන් තරගමාලාවක අලුත් යමක් අත්දකින්න මිලානෝ පුරේ ඔබට ලැබෙන අවස්ථාවයි. එහෙමනම් මේ පිළිබඳව කතා කරද්දී මා සූදානම් විශේෂයෙන්ම සුනිල් මහත්මයා සමග සම්බන්ධ වෙලා හෙට දවස අගෝස්තු 15 පිළිබඳව අත්පොන් තරගමාලාව පිළිබඳව කතා බහ කරන්න. ගොඩක් ස්තුතියි ක්වින්ටස්. හෙට අගෝස්තු 15 අපි මේ සංවිධානය කරලා තියෙන ලස්සන සංගීත මාලාව සහ මේ වොලිබෝල් තරගමාලාව මේ මිලානෝ සහ මිලානෝ අවට සිටින සියලුම දෙනාට සහභාගී වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම මේ සංගීත සංදර්ශනය අපි දවල් 1 සිට රෑ 10 දක්වා පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඔබ සියලු දෙනාගේම පැමිණීම මම ඉතා ආදරෙන් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. හැමෝටම ආරාධනය කරන අතර අංජලි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන හෙට දවසේ කියන්නේ 15 වෙනිදාට මේ ජනතාව කොහොමද එන්න උනට කියලා. හෙට දවසේ අමතක කරන්න එපා. මිලානෝ නගරේ බරන්සාතේ පෙදෙසේ තමයි මේ ස්ථානයේ මේ ක්‍රීඩාංගණය ගෘහස්ත ක්‍රීඩාංගණය තියෙන්නේ. ඉතින් ඒකේ නම පලා අරියාල්දෝ. ඔගොල්ලෝ හැමෝම දන්නවා ඇති අහලා ඇති මිලානෝ සක්කෝ ඉස්පිරිතාලය ගැන. ඉතින් නම්බර 12 ට්‍රැම්ප් එකේ ඇවිල්ලා කාපොලීනියා එක කියන්නේ අවසාන වෙන තැන නම්බර 12 ට්‍රැම්ප් එක අවසන් කරන තැනින් ඔයගලන්ට හරිම ලේසි ඕන කෙනකින් අහන්න බරන්සාතේ පෙදෙසේ පලා අරියාල්දෝ හිදී හමුවෙමු 15 වෙනිදා කියන්නේ හෙට අමතක කරන්න එපා. හොඳ තරඟාවලියකට සූදානම් වෙනවා අපේ කණ්ඩායම් ටික. ඉතින් අත්පන්දු අපේ ජාතික ක්‍රීඩාවයි. ඉතින් ස්තුතිවන්ත වෙනවා හැමෝම වෙනුවෙන් අපේ ආදරණීය සුනිල් අයියට, ඒ වගේම රංග නූන් තරුණ අපේ උපාලි පිරිස හැමෝම එකට එකතු වෙලා ලස්සන තරඟාවලියක් සමග හැන්දෑ මානේ අහමු එක්ස්චේන්ජ් සංගීතයෙන් රසවත් වුණු ඒ ලස්සන ගීත සමුච්චය. ඉතින් අපි ඔබ හමු වෙනවා හෙට දිනේ අගෝස්තු මාස 15 වෙනිදා. ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ සොඳුරු අන්තර්ජාලීය නවාතැන ලක්විෂන් TV හද නිවන රස පියස.